අපේ බඩේ තියෙන තෙල් තග්ගුව පිච්චලා දාන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම කියලා දෙන්නේ කාර්යබහුල ඔයාට කරගන්න පුළුවන් ක්‍රමයක්. ඔව් මේක බලන හැම කෙනාම වගේ කෑම පාලනය කරලා ඇති. නමුත් මේ දෙක නතර කරලා දෙයක කලේ කියලා බලන්න. ඔන්න අද ඔයාගේ ලොකු බඩගෙඩිය මට්ටු කරන්නයි හදන්නේ මම. බඩ ඉස්සරහට නෙරායන එක කැතයි නේද? YouTube එකේ, Facebook එකේ දින 6න් 7න් 14න් බඩ අඩු කරගන්න පුළුවන් කිව්ව ප්ලෑන් කළාද? කොච්චර ඒ ප්ලෑන් කරත් බඩගෙඩිය අඩු වෙන්නෙම නැද්ද? ඔව් මම දන්නවා ඒ වගේ කියලා දෙන්නේ බෙහෙත් විතරයි. අද වැඩිය කතා කරන්නේ නැහැ. දැන් මම කියලා දෙන වටිනා කරුණු ටික හොදට ඔලුවට දාගන්න අනිවාර්යයෙන්ම. මේ තොරතුරු ටික ඔළුවේ නැත්නම් මේ බෙහෙත් කරන එකෙන් ප්‍රතිඵල ගන්න බෑ. ඒක නිසා ඉවර වෙනකන් වීඩියෝ එක බලන්න. දැන් මම කෙටියෙන් කියලා දෙනවා ඔයාලා මෙච්චර දවසක් කෑම පාලනය කළත් බඩ අඩු වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඔව් මේක බලන හැම කෙනාම වගේ කෑම පාලනය කරලා ඇති. නමුත් මේ දෙක නතර කරලා දෙයක කලේ කියලා බලන්න. කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර සහ සීනි සහිත ආහාර. විශේෂයෙන්ම මේ දෙක අරගෙන නම් සාර්ථක වෙන්නේ නැහැ. අපි ওই දෙක සම්පූර්ණයෙන්ම නවත්තලා අපේ වැඩේ කරගෙන යමු. නැත්තම් කිසිම තේරුමක් නැහැ. බඩ අඩු කරගන්න මහන්සි වුණාට අපේ බඩේ තියෙන තෙල් තග්ගුව පිච්චලා දාන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම කියලා දෙන්නේ කාර්යබහුල ඔයාට කරගන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි මේ ප්ලෑන් එක කරගන්න ඕන බඩ ඉස්සරහට නෙරා ආපු අය විතරමයි. අනිත් අය කරගන්න එපා. ඒක යාලට හොඳ නැහැ. බඩ අඩු කරගන්න ඕන අය දැන් මම කියන ටික කොලේක ලියාගෙන කාමරේ අලව ගන්න. ඒ තරම් වටින ටිකක් කියන්නේ. මම ඉදිරියේදී කියලා දෙන ප්ලෑන් එකේ වෙන්නේ මෙන්න මේකයි. ඒක කියලා දීලම කරන එක හොඳයි කියලා මම හිතුවා. අපි කන ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් සහ සීනි තෙල් සහිත කෑම නිසා තමයි අපේ බඩ අඩු වෙන්නේ නැත්තේ. විශේෂයෙන්ම මහත අය බඩ තියෙන අය තෙල් සහිත කෑම කන්නේ නැහැ. නමුත් එයාලගේ බඩ අඩු නොවෙන්නේ මෙන්න මේක නිසා. තෙල් සහිත කෑම නොගත්තත් එයාලා නිතර මොනවා හරි කනවා. ඒවා වල සීනි හෝ පිස්ටය සහිත කෑම වැඩි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ පිස්ටය ඇඟ ඇතුලේදී ලේ වලට එකතු වෙන්නේ සීනි හැටියට. එතකොට රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිය ගමන් අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවලා ඒ සීනි කන්ට්‍රෝල් කරන්න අක්මාවට යවනවා. අක්මාවටද දරාගත නොහැකි තැන සීනි තුලම මේදාම්ල හැදෙනවා. ඒ හැදෙන මේදාම්ල අපේ ශරීරයේ තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙන්නේ ප්‍රධානම උදරය, පිට, උරපතු ප්‍රදේශයේ, අත්වල බාහු ප්‍රදේශයේ, කාන්තාවන්ගේ නම් තට්ටන් හා කලවාවල මේද කොටස් තැන්පත් වෙනවා. බඩ අඩු කරගන්න නම් තෙල්ම නොකා ඉඳලා බෑ. තව ගොඩක් ඒවා තියෙනවා පරිස්සම් වෙන්න එන. ඒක නිසා තෙල් කෑමම වෙන්න ඕනේ නැහැ. නිතර ආහාර ගැනීමම හොඳ දෙයක් නෙවෙයි. ඒකනේ ඔය බඩ අඩු වෙන්නේ නැත්තේ තාම. දැන් මම කියලා දෙන ප්ලෑන් එක සති 3ක් කරන්න ඕන. වෙදපප්පනම් කියන්නේ නැහැ දවස් 7න් බඩ අඩු කරලා දෙනවා කියලා. දවස් 7න් බඩවල් අඩු කරන්න පුළුවන් ඇති. ඔයාලා ෆුල් ටයිම් මේ වෙනුවෙන් කැප වෙනවා නම් එහෙම කරන්න බෑනේ. මෙන්න මේකයි පප්පගේ ප්ලෑන් එක. නැවත කියනවා මේක කරනවා නම් සම්පූර්ණම සීනි සහ ෆිස්ටය සහිත කෑම නවත්තන්න ඕන. පළමුව මම කියලා දෙනවා ඔයාලට උදේට බොන්න පුළුවන් හොඳ පානයක්. හැමදාම උදේට ඒක බීලම අපි පටන් ගමු. සූදුරු, මාදුරු, කොත්තමල්ලි, උළුහාල්, කොටාගත්ත ඉගුරු මේ හැම එකකින්ම මේස හැන්ද බැගින් ගන්න ඕන. මේ ඔක්කොම එකට දාලා ඒකට වතුර අඩු කෝප්ප 5ක් දාලා ලිපේ තියන්න. මදගින්නේ විනාඩි 20ක් පමණ තඹ ගන්න. විනාඩි 20කින් බාගෙන නිවෙන්න තියන්න. ඊට පස්සේ දෙහි ගෙඩි භාගයක යුෂ සහ පරණ මී පැණි ටිකක් දාගෙන බොන්න. ගෑස්ට්‍රික් තියෙන අය නම් මේ බෙහෙතට ඉගුරු සහ දෙහි කලවම් කරගන්න නැතුව හදාගන්න අමතක කරන්න එපා. මේ බෙහෙත් උදේට හිස් බඩ බීලා. උදේට කෑමට ඔයාලට පුළුවන් මම මේ කියන දේවල් ගන්න. හැබැයි වෙන දේවල් ගන්න එපා. ඖෂධීය හොද කැද එකක් පමණක් නම් බොහොම හොඳයි. මොකද ඒකෙන් වෙන්නේ දවල් වෙනකම් බඩගිනියෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් අලි ගැට peer ගෙඩියක් හදාගෙන කන්න. වෙනත් බෙහෙත් ಜಾති උදේට බොන අය ඉන්නවනම් එයාලා විතරක් ඔට්ස් ටිකක් හෝ බිත්තර සුදු මද ටිකක් කෑමට ගන්න. උදේ 10 වෙනකොට වතුර වීදුරුවකට කසකසාය ඇට තේ හැන්දක් දාලා බොන්න ඕන. කලින් හදාගෙන තියාගන්න එකට කමක් නැහැ.
දවල් ආහාරය සඳහා රතුබත් හැන්දක්, ගෝවා බෝංචි, කරවිල, වැටකොළු, මුකුණු වැන්න, කැරට්, වම්බටු, නිවිති, ගෝවා වැනි කොළ පැහැති එළවලු ටිකක් වැඩියෙන් කන්න සහ මෝර මාළු, සැමන්, හාල් මැස්සෝ, කුරුල්ල මාළු, මැකරල්, කුකුල් මස් ඇතුළු දේවලුත් ඇතුළත් කරගන්න. කෑම කන ගමන් උණු වතුර බොන්න ඕන. ඇල් වතුර බොන්න එපා. කෑම කාලා ඉවර වුණ ගමන් විනාඩි 30ක් ඇවිදින්න පුළුවන් නම් බොහොම හොඳයි. බැරි නම් අඩුම අඩි 200ක්වත් ඇවිදින්න. නැවත හවස 5 වගේ වෙනකොට උදේ වගේ වතුර වීදුරුවකට කස කසාය ඇට තේ හැන්නක් දාලා බොන්න ඕන. හවස වැඩ ඉවර වෙලා බඩට කරන ව්‍යායාම ටිකක් කරගන්න පුළුවන් නම් ඊටාම හොඳයි. try කරලා බලන්න. රෑ කෑමට මම නම් අනුමත කරන්නේ එළවලු සුප් එකක් හෝ තම්බපු එළවලු කෑමට ගන්න. ඒවා බඩ පිරෙන්න කන්න. ඒ වගේම සුදු ලුණු බිකි කීපයක් පුච්චලා කන්න. උණු වතුර බොන්න. මේ විශේෂ බෙහෙතත් හදාගෙන බීලම නිදා ගන්න. මෙන්න බෙහෙත. මේ බෙහෙත හදාගෙන තියාගන්න පුළුවන්. සීත පෙට්ටියේ දාගෙන පාවිච්චි කළාට ගැටලුවක් නැහැ. මේ ටික හොයාගන්න. ගොරකා ග්‍රෑම් 100ක්, කරපිංචා, සුදු ලුණු, ඉඟුරු, කුරුඳු පොතු සමසමව ග්‍රෑම් 100 බැගින් ගන්න. ගොරකා ටිකට වතුර ටිකක් දාලා තඹ ගන්න. අනිත් බෙහෙත් ටික ඔක්කොම එකට දාලා කොටා ගන්න. හෝ බ්ලෙන්ඩර් කරගන්න. දැන් තඹගත්ත ගොරකායකට ඔක්කොම දාලා කලවම් කරගෙන තලපේ වගේ ලොකු ගුලියක් හදාගන්න. ඔය බෙහෙත හුලං ඇතුළට යන්නේ නැති කප් එක දාලා පාවිච්චි කරන්න. වතුර බිඳුවක්වත් මික්ස් කරගන්න එපා. හැමදාම රෑ නිින්දට විනාඩි 30කට කලින් මේකෙන් කඩල ඇටයට ප්‍රමාණයට ගුලියක් හදාගෙන උණු වතුරෙන් බොන්න ඕන. ඔය බෙහෙත් පැලෑන හරිම පිළිවෙලට ගන්න. මම කිව්ව දේවල් වලින් පරිස්සම් වෙන්න. ආයි මේ වෙදපප්පගේ බෙහෙත් දන්නවනේ. නැවත කියනවා විශේෂයෙන්ම සීනි සම්පූර්ණම නවත්තන්නම ඕන. නැත්තම් මේ කරන වැඩෙන් ප්‍රතිඵල ගන්න බෑ. කට පරිස්සම් කරගෙන මම කිව්ව කෑම වලින් පමණක්ම මේ සති 3 පවත්වා ගන්න. ටිකක් අමාරුයි තමයි. ඔව් ඒක මම දන්නවා. පළවෙනි සතියෙන්න සුවය දැනෙන්න පටන් ගන්නකොට ඔයාලම ඕක දිගටම කරගෙන යයි. ඒක නිසා ස්ටාර්ට් එක පමණක් ගන්නකෝ. සුපුරුදු පරිදි ගැටලු තියෙන අය පහලින් කොමෙන්ට් කරන්නකෝ. මට පුළුවන් වෙලාවට මම උත්තර ලියන්නම්කෝ. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. अमृत कलश हस्ताय सर्व भय विनाशाय